රාජපක්ෂවරු මේ රටේ දූෂණය පතුරවලා තියෙන ආකාරය ගැන මම මගේ ඇස් දෙකෙන්ම ඉතාල ළඟින්ම දැකලා තියෙනවා. විශාල දූෂිත ජාලයක් මේ රට ග්‍රහණයකට අල්ලගෙන තියෙනවා. මේ රටේ මුදල් ගැවසෙන්නේ කොහෙද? ඒ හැමතැනම මේ දූෂිත ජාලයට අහු වෙලා තියෙනවා. වරාය වෙන්න පුළුවන්, පෙට්‍රෝලියම් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඖෂධ මාෆියා වෙන්න පුළුවන්, අවියවද ගෙනතන් වෙන්න පුළුවන්, දේශීය ආදායම් වෙන්න පුළුවන්, කස්ටම් එක වෙන්න පුළුවන්, RME එක වෙන්න පුළුවන්. මහා පරිමාණයේ මුදල් ගැවසෙන හැමතැනම මේ දූෂිත ජාලයට ගිලගෙන තියෙනවා. මේ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගෙනහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. අයියලා මල්ලිලා තාත්තලා බාප්පලා මල්ලිලා පුතු ඔක්කොම එකතු වෙලා මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඒක තමයි මේ රටේ දූෂණය සීමාවල් වැටකඩු කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ. පිටකොටුවේ කරවල ගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම් මේගොල්ලෝගේ දූෂිත ජාලයට ඒ මුදලාලිත් අහු වෙනවා. ලංකාවට අලගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම්, පරිප්පු ගේන මුදලාලි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් මේ දූෂිත ජාලයේ ග්‍රහණයට අහු වෙනවා. මේ දූෂිතයන්ට මේක රහ වැටුනම කොටියට ලේ රහ වැටුනා වගේ තමයි. මේක අතාරින්නේ නැහැ කීයටවත්. හිරගෙවල් 1000ක දැම්මත් මේක අතාරින්නේ නැහැ. දැන් මේ දවස්වල දකුණාසල දකින්නවා අපේ ජනාධිපතිතුමාත් විශාල කැපවීමක් කරලා අලුත් පනතකුත් ගෙනෙලා මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගේ බාර දෙන්න කියලා තියෙනවා. දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ 3 දෙනා මොනවද මේ දවස්වල කියන්නේ? මම හෙට යනවා කියන එක්කෙනෙක්. මට තව සුමාන 2ක් දෙන්න තියෙනවා කියලා. හෙට යනවා කියන එකෙන් ආපහු ඇවිල්ලා කියනවා මට තව මාස 2ක් ඕනේ කියලා. මේකෙන් යන්නේ නැහැ. ගෙවලේ වගේ. තමුන්නාසල දන්නන්නේ තමුන්නාසල ගම්වල ඉන්නවනේ ගෙවලේ. අර පැන ඇවිල්ලා ඇඟට පැන්නම ඇඟ ඇලවෙන්නේ. ගෙවලේකට පයින් ගැහුවා මොකද වෙන්නේ? වීසිලා කියලා කැරකිලා ආයේ ගේ පැත්තට හැරලා තමයි වැටෙන්නේ. රාජපක්ෂලත් එහෙම තමයි. දැන් රාජපක්ෂ විජේරාම බංගලා බාර දෙන්න ඕනේ කියලා මම දැක්කා ඊයේ ටීවී එකේ රාජපක්ෂගේ හෙන්චයියෙක් නීතිඥ මහත්තයෙක්. ඇවිල්ලා කට රවුම් කර බොහොම උදාරුවට කියනවා ගේට්ටුව ගාව හිඳගෙන මයික් දෙක තුනකුත් අල්ලගෙන මේ ගෙදර තියනවලු ජනාධිපති මන්දිරෙනුයි අර්ලියගහ මන්දිරෙනුයි ගෙනාවු ලීබඩු උපකරණ. මේවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඕන. එතකොට ඉතුරු වෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ. එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. ගේ රිපෙයාර් කරන්න කෝටි 50ක් වියදම් කරු මහින්ද රාජපක්ෂ. තමුන්නාසලා හිතනවාද හිරවෙනයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලි වලින්. කෝටි 50ක් කියන්නේ අක්කරයක විතර භූමි භාගයක් තියෙන තට්ටු දෙක ගයක් ගහන්න පුළුවන්. මේ ගයක් අරුත්තඩියා කරන්න. එච්චර පෙරේතකමක් තියෙන පුද්ගලයෙක් තමුන්නාසලා හිතනවාද හිරවෙනයක් හරි අතේ සල්ලි දීලා අරන් එයි කියලා. දැන් බලන්න ඉන්නව නේද කාල්ටන් එකේ. අර කකුල් දෙක බලල් කරන් සර්මගහන් වාඩි වෙලා ඉන්නේ. හැමදාම Facebook එකේ තියෙනවා ටීවී එකේ ඉන්නවනේ. එතකොට අපි දැන් කරෙන්ලි ක්‍රොසිං මැතුමත් කොර ගහ ගිහිල්ලා අල්ලව පුටුවේ වාඩි වෙනවා. ඒ පුටු දෙක අඳුරන්න පුළුවන් තමුන්නාසලාට. ඔය දම්රෝ කඩවල් වල තියෙනවා ආර්ථිකේ කඩා වැටලා ඉන්න අපේ දුප්පත්ම මිනිස්සුන්ට ඒගොල්ලන්ට ගන්න පුළුවන් ලීබඩු එහෙමත් තියෙනවා. කෝටිපතියට ගන්න පුළුවන් ඒවත් තියෙනවා. අර කාල්ටන් එකේ තියෙන්නේ අර දුප්පත්ම මිනිහට ගන්න පුළුවන් රුපියල් 40000 විතර ගන්න පුළුවන් පුටු සෙට් එකක්. මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම මිනිහෙක්. මල පෙරේතයා. ගෙදරටවත් පුටු සෙට් එකක් ගන්න ලක්ෂයක් දෙකක් වියදම් කරන්නේ නැහැ කොච්චර සල්ලි තිබ්බත්. එහෙම මිනිහෙක් තමුන්නාසලා හිතනවාද අර මාලිගාවක් වගේ ඔක්කොම ඉම්පෝට් කරව බඩු තියෙන්නේ විජේරාමේ. ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඔක්කොම තියෙන්නේ ඉම්පෝට් කරපුවා. ඒවා ආදිකාලේ ඉඳන් ගෙනාවු වටිනා දේවල්. කළුවර ගෙන තියෙනවා තේක් ඒවා බුරුමෙන් ගෙනාවුවා. රජිනේ කාලේ ගෙනාවුවා ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂට අර නීතිඥයාට මොලේ පුල්ලක් හරි තියනවා නම් ඒ කියපු ගොන් කතාව හින්දා පළවෙනි ආණ්ඩුව මම නම් සංජීව මම ආණ්ඩුවේ අධිකරණමති නම් පළවෙනි ආණ්ඩුව මහින්ද රාජපක්ෂට දාන්නේ ජනාධිපතිවරණේ තියෙන අර වටිනා බඩු මේකට ඉස්සුවට. අර්ලියගහ මන්දිරේ තියෙන අර වටිනා දේපළ මේකට ඉස්සුවට. පැය 24න් ගිහලා අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒකට ගෙනියලා තමන්ගේ දේවලු කලවම් වෙලා තියෙන්නේ දැන් මේක ගෙනියන්න ඕනේ. ඉන්වෙන්ටරි හදලා නැත්නම් ඒ බඩු වල. එතකොට ඒව ගේනකොට ඒ ගෙවල් දෙකේ හිටියේ කවුද? එකක ගෝඨාභය එකක මහින්ද. එතකොට හිටපෙවුවා කියන්න ඕනේ එහෙනම්. ඒවට ඉන්වෙන්ටරි නැත්නම්. දැන් ඒ ගෙනාවුවාගේ ඉන්වෙන්ටරි නැති හින්දා මේවා ගෙනියන්න බෑලු. මේවා ගෙනියන්න නැති හින්දා අපේ බඩු ටික අපට අයින් කරගන්න බෑලු. බලන්න ඕනික මං උට ගන්න ඌවට ගහනවා වගේ. රාජපක්ෂලා කියන්නේ ඔහම තමයි. රාජපක්ෂලා කියන්නේ ආයේ එල්ලුනොත් ලේමාපිලා එල්ලුනා වගේ තමයි. මරණකම්ම ලේ ටික බීලා උරලා. තාමත් මෙච්චර ප්‍රශ්න තියෙද්දි, මෙච්චර නඩු වැටෙද්දි, මෙච්චර පවුල හැම එකම උසාවි වලට බඩ ගාද්දි මහින්ද රාජපක්ෂ තාම හදන මොනවා හරි වැඩක් දෙන්න අතන තියෙන ලීබඩු ටිකට. ඒ රාජපක්ෂලා හැටි. ඉතින් ඒක හන්දා අනුරකුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට හරියට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා. ඒ වැඩේ දුන්න දවසට තමයි පිළිගන්නේ මේ රජය මේ රටේ ජනතාවගේ යුතුයකම් ඉෂ්ට කරා කියලා. මේ කාලේ මාරට රණවිරු ගාය නාමල් රාජපක්ෂට. තාත්තා සරත් ෆොන්සේක හිරේ දාපු එකත් අරදීලු.
මාර කැක්කුමක් ඇවිල්ලා. ඒ කාලේ අපේ ළමයි මට හිටියේ දූලා දෙන්නේ. ඒ කාලේ විශ්වවිද්‍යාලවල හිටියේ ඇමරිකාවේ. ගුවන්තොටුපොළේ යල්ලන් ගිහිල්ලා රෑ 2ට 3ට අර කොනේ තියෙන කාමරවලට ගිහිල්ලා ප්‍රශ්න කරනවා පැය 2-3 තියා. එහෙමයි හරි හිරිහැර කරේ. පවුලට හිරිහැර කරා. දැන් කතා කරනවා රණවිරු වෙනුවෙන් මාර කැක්කුමකින්. අඩු ගන්න ප්‍රභාකරන් අපේ පවුල් වලට ගැහුවේ නෑ. අපි එච්චර පරාගෙන කරන්නේ යුද්ධ කරද්දී ප්‍රභාකරන් උත්සාහ කරේ නෑ කිසිම රණවිරුවෙක්ගේ පවුලකට පහර එල්ල කරන්න. කිසිම රණවිරුවෙක්ගේ ළමයෙක්ගෙන් පලි ගන්න. කිසිම රණවිරුවෙක්ගේ පවුලකින් පලි ගන්න. රාජපක්ෂලා කියන්නේ නින්දිත මිනිස්සු. ඒ වගේවත් චාරයක් තියෙන මිනිස්සු නෙමෙයි. මම මේ වෛරකයෙන් කතා කරනවා නෙමෙයි. නමුත් මේක තමයි යථාර්ථය. දැන් රණවිරුව ගැන කතා කරනවා. යෝධාවදා මුලස්ථානේ හිටපු ජෙනරල්ලා, බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා 35 දෙනෙක් මගේ යටතේ වැඩ කරපු නිසා විශ්වාම වැඩිපුර නැතුව ගෙදර ඇරියා. ඒගොල්ලන්ට එළියට ගිහිල්ලා රස්සාවක් ගන්න දුන්නේ නැහැ කම්පැනි එක. කොහේ හරි කම්පැනි එක රස්සාවක් ගන්න ගියොත් කම්පැනියට කතා කරලා කියනවා මුන්ට රස්සා දෙන්න එපා. අපි උඹලා කම්පැනියට ඇටැක් කරනවා කියලා. ඒකන්ද මේ මිනිස්සු බඩගින්නේ හිටියා. සමහරුන්ගේ හොඳ නිලධාරීන් පපුව අමාරු හැදිලා මිය ගියා සමහරු. ඉතා තරුණ වයසේදී. සමහරුන්ගේ බිරින්දෑවරු මිය ගියා. heart attack හැදිලා. ඒතකොට එහෙම වැඩ කරපු රාජපක්ෂලා තමයි දැන් රණවිරු ගාය ගැන කතා කරන්නේ. රණවිරු ගාය තියෙන හින්දාද මහින්ද රාජපක්ෂ 2009 ජනවාරි 31 පෙබරවාරි 1. එතකොට අපි පුදුකුඩුගේ පුතුම් පැත්තකින් වට කරලා මුලතිවුත් අල්ලලා. එහෙම තියෙනකොට අපිට තා කිලෝමීටර් 10ක වැඩි කිරීම 10ක ප්‍රදේශයක් තමයි අල්ලන්න ඉතුරුලා තිබුණේ. අවුරුදු 2කමාරක් සටන් කරලා. ඒ වෙනකොටත් මගේ රණවිරුවෝ 4500ක් පමණ ජීවිත පූජා කරනවා. මහින්ද රාජපක්ෂ අපට බල කරා සටන් විරාමයක් දෙන්න කියලා පැය 48ක. යුද්ධ ඉවර කරන්න තිබුණා නැත්නම් මාර්තු මාසෙ මැද්දේදී. සටන් විරාමයේ දුන්නේ නැත්නම්. සටන් විරාමයේ දුන්නා මේ සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න. ප්‍රභාකරන් තව જાතියක නට් කේස් එකක් හින්දා පොඩක් වයර් ෂොක් කේස් එකක් හින්දා ප්‍රභාකරන් හිතුවා මේ වෙලේ ගහලා මුං වෙලවන්න පුළුවන් කියලා අපට ආපහු ගැහුවා. හැබැයි ගහව පාරේ ඉතා තදින් ගැහුවා. මොකද අපි අවි බිම තියනවා. දවස් දෙකකට අපි අවි බිම තියනවා. මගේ කොල්ල කිලෝමීටර් 5ක් පස්සට ආවා. මට සෙවලු 500ක් විතර නැති වුණා. කෝටි ගාණික අවයාවද නැති වුණා. අපි අමාරුවෙන් තමයි නැවත සංවිධානය වෙලා පහර දීලා මැයි මාසේ යුද්ධ ඉවර කරේ. නැත්නම් අපි මාර්තු මාසේ වල ඉවර කරනවා. ඒතර මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර වෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ මේ ජාතියට මේක විස්තර කරලා කියන්න ඕන. සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයෝ ටික බේර ගන්න. ඒක අනිවාර්යයෙන්ම කිසි තර්කයක් නැහැ වෙන කිසිම හේතුවක් නැහැ. විදේශත් එක්ක කතා කරලා මේගොල්ලන්ට යන්න මාර්ගයක් හදලා දෙන්න සටන් විරාමයක් දුන්නා. මහින්ද රාජපක්ෂට ඒ වගේ ජාති ද්‍රෝහී වැඩ කළා පුරුද්ද තියෙනවා. 2005 ජනාධිපතිවරණයේදී ඒක ටිලාන් නලස් ඒ ස්ථානයේ හිටපු එක්කෙනෙක් 2010 ජනාධිපතිවරණ වෙලාවේ මාධ්‍යයෙන් ප්‍රකාශ කරා. ඒවා මේ දවස්වල තියෙනවා Facebook එකේ හැමතැනම. ටිලාන් නලස් මේ මාධ්‍ය හමු දෙනකොට මාත් එතන හිටගෙන අහගෙන හිටියා. මම හිතන්නේ අර්ජුන රණතුංගත් හිටියා එතන. ඒ ටිලාන් නලස් කියන්නේ 2005 දෙමළ ජනතාව ඡන්ද දෙන එක නවත්තන්න උතුරු නැගෙනහිර ඒ ඡන්ද රනිල් වික්‍රමසිංහට වැටේ කියන බයට මේගොල්ලෝ ප්‍රභාකරන් හම්බෙලා පණිවිඩය ඇරලා ප්‍රභාකරන්ගේ ගෝලියෝ හම්බෙලා එමිල්කාන්තන් වගේ හම්බෙලා සාකච්ඡා කරා ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්ද දාන එක නැවතුවොත් මේගොල්ලෝ ප්‍රභාකරන් වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම් කියලා. එතකොට ප්‍රභාකරන් මේගොල්ලෝගෙන් ඉල්ලා සිටියා ඩොලර් මිලියන 2ක් දෙන්න. මැලේසියාවේ තියෙන මූදු කොටින්ට අද බෝට්ටු ටික ගේන්න. ඒ බෝට්ටු ටික ගන්න මට ඩොලර් මිලියන 2ක් දෙන්න කියලා. ඒ කාලේ ඩොලර් මිලියන 2ක් කියන්නේ රුපියල් මිලියන 180ක් පමණ. ඒ කාලේ 2005. එතකොට ඒක දුන්නා මේගොල්ලෝ ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඒකේ මූදු කොටින්ට බෝට්ටු ගත්තා. ඒ බෝට්ටු වලින් තමයි අපේ නායක හමුදාවට පාර දීලා නායක හමුදාවේ ඩෝරා 10ක් අවසාන යුද්ධයේ විනාශ කරේ ඒ ප්‍රභාකරන් ගත්ත බෝට්ටු වලින්. එතකොට 2005 ජනාධිපතිවරණය දිනන්න ඕන හින්දා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන 2ක් දුන්නා නම් ඒ මිනිහා ජාතිද්‍රෝහියෙක් නෙවෙයිද? එතකොට අපි සටන් කරනවා ත්‍රස්තවාදී එක්ක. මෙයා අවියවද ගන්න සල්ලි දෙනවා. ලෝකේ වෙන රටක නම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා මිසක් බෙල්ලෙන් එල්ලලා නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ කරපු ද්‍රෝහිකියාවට අපේ ව්‍යවස්ථාව අනුවත් මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි එල්ලා මැරීම. වෙන කිසිම දෙයක් නෙවෙයි. මේ රජයේ පිටකොන්ද තියෙනවා නම් මේවට නැවත පරීක්ෂණ කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂයි සටන් විරාමයක් දුන්නේ යුද්ධයේ පෙනිපෙනි අවසන් කණුව පෙනිපෙනි ඒ සටන් විරාමයක් දුන්නේ. පරීක්ෂණයක් කියන්න පුළුවන්. 2005 මුදල් දුන්න එක මුළු රටම දන්නවා. බසිල් රාජපක්ෂ මට කිව්වා මම හමුදාපති කාලයක දවසක් අපි නිකන් කතා කර ඉන්නකොට මාත් එක්ක ඉස්කෝලේත් එක පන්තියේ හිටියේ. කිව්වා ඔය සල්ලි දීම ගැන එයා මට එයාගේ කටින්ම කිව්වා. ඊට පස්සේ තමයි 2010 ටිරාන්නලස් කතාව එළියට කිව්වේ. මම යුද හමුදාපති හින්දා ඒ වෙලාවේ යුද්ධ කරන හින්දා මට බසිල් විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න බෑ. මම බිවලාගෙන කරබාගෙන අහගෙන හිටියේ. ඔය සල්ලි දීපු කතාව කියනකොට. එතකොට මේ රජයට වාකීමක් තියෙනවා මහින්ද රාජපක්ෂට මේ චෝදනා පත්‍ර ගොනු කරන්න. අනිවාර්යෙන් ජනාධිපති කමිෂන් එකක් ගැනි ඉහළම මට්ටමේ කමිෂන් එකක් තියලා මේ කරුණු ගැන පරීක්ෂණ තියන්න ඕනේ. ඇයි මහින්ද රාජපක්ෂ ජාතියට ද්‍රෝහී වුනේ? ඇයි ත්‍රස්තවාදීන්ට මුදල් උපකාර කරේ? මුදල් උපකාර කරේ අවියාවුද ගන්න. ඒ අවියාවුද වලින් පහර දීලා රණවිරුව ජීවිතශිරපත් වුණා. ඒ නැති වෙච්ච ජීවිත වලට මහින්ද රාජපක්ෂ වා කියන්න ඕනේ. එවනම් අනිවාර්යයෙන්ම නීතිය
ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට කොයි වෙලාවක හරි ඒ අවස්ථාව උදා වුණොත් අපි පැකිලෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මහින්ද රාජපක්ෂ වඩ උත්තර දෙන්න ඕන. අපිට ඕනේ ජනතාව සහ රට ගොඩනගන්න. ඒක කරනකොට ලෝකයේ එහෙම ගොඩනගපු රටවල් තියෙනවා මෑත කාලේ. අන්තිමට ගොඩනගපු රට තමයි රුවන්ඩාව අප්‍රිකාවේ. තිබුණ දුප්පත්ම රට. ඒ රටේ දවස් 100ක් ඇතුළත මිලියනයක ජනසංහාරයක් වුණා. වර්ග භේදේ. පස්සේ හමුදාවේ ජෙනරල් කෙනෙක් රටේ නායකත්වය බාරගත්තා මේජර් ජෙනරල් කෙනෙක්. තරු දෙකේ ජෙනරල් කෙනෙක්. අවුරුදු 3කින් දැන් අප්‍රිකාවේ තියෙන පොහොසත්ම රට බවට රුවන්ඩාව පත් වෙලා තියෙනවා. ඊළඟට සිංගප්පූරුව, ඊළඟට මැලේසියාව. එතකොට මේ රටවල් තමයි මෑත කාලේ දියුණු වෙච්ච රටවල් ලෝකේ. එතකොට මේ රටවල් වලින් අපට ආදර්ශ ගන්න පුළුවන්. හැබැයි මේ රටවල් වල නායකයෝ මේ රටවල් දියුණු කරේ කෙලින් වැඩ කළා. ටොපි චොක්ලට් දීලා, සිමින්තු කොට්ට බෙදලා, ටකරම් බෙදලා නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරා. අවංකව වැඩ කරා. ඒක හන්දා මේ වගේ කඩන් ගන්න රටක් ගොඩනගා ගන්න නම් ඒකාධිපතියෙක් තමයි ඉන්න ඕනේ එක පැත්තකින්. ඒ නායකයෝ මැලේසියාවේ, සිංගප්පූරුවේ, රුවන්ඩාවේ වැඩ කරේ ඒකාධිපති වගේ තමයි. හැබැයි සුන්දර ඒකාධිපතියෝ. ඒගොල්ලෝ රටට ආදරේ, ජනතාවට ආදරේ, රටේ ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන්න මුළු කාලේ සංවේදනය ඔක්කොම වැය කරනවා. ඒකන්දේ රටවල් දියුණු වුණා. මම යුද්ධ දිනපු තමයි ඒගොල්ලෝ මට බය. ඒගොල්ලෝ මට කියන්නේ මේ මිනිහා බලයට ආවොත් ඒකාධිපතියෙක් වෙයි. නමුත් අපි කියන්නේ මේ රට හදන්න සුන්දර ඒකාධිපතියෙක් ඕනේ. අර මහින්ද රාජපක්ෂ වගේ බොරුවට වවුලෙක් වගේ පියාඹල ඇවිල්ලා පොළොව දිබින ඒ જાතිය ඒකාධිපතියෝ නෙවෙයි. ඇත්තටම රටට ආදරේ, අවංක ජනතාවට ආදරේ, හොරගම් කරන්නේ නැති, දූෂිත නැති, කාර්යශූර, බුද්ධිමත් ඒ වගේ නායකයෝ තමුන්නාසලා තේරුම් ගන්න තෝරා ගන්න ඕනේ. News Hub, peopleizing the news.